ගෞතම මුනියේ සිටි දළදා දැක්ම 2025 සමගින් අපි එකතු වෙලා සිටින්නේ ඓතිහාසික මහනුවර සෙන්කඩගල රාජධානියේ සිට. ඉතින් විශාල ජනකායක් අද වන විට මහනුවරට ළඟා වෙමින් සිටිනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ පැමිණිලා වන්දනාමාන කරන්නේ 16 වෙනිදා සහ 17 වෙනිදා සිට පෙර ඇටුව පැමිණිලා සිටින සියලුම දෙනා. ඉතින් ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද 18 වෙනි දිනයේ දවසේදී විශේෂයෙන් පසුව 3ට ආරම්භ කරනු සිරි දළදා දැක්ම පස්වරු 5 මාර දක්වා විතරයි ජනතාව වෙනුවෙන් පළවෙනි වතාවට ප්‍රදර්ශනය කරන්නේ. හෙට සිට 12 සිට හෙට 5 මාර දක්වා සදහැවත් ජනයාට වන්දනාමාන කිරීම දක්වා 27 වෙනිදා දක්වා 12 සිට 5 මාර දක්වා විදහසර වෙන් කළ දෙන විශේෂයෙන් කියන්න ඕනේ අද ගොඩක් සෙනග හිටිය මම හිතන්නේ ලක්ෂයකට එහා ගිය ජනකාංග මුන්තරාවක් තමයි ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පැමිණලා තියෙන්නේ. ඕනේ වසර 16කට පසු තමයි ජනතාව වෙනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ මේ විදිහට වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ මම ප්‍රථම වතාවට දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන සඳහා ඓතිහාසික සෙන්කඩගල මාලිගාවට පැමිණියා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ පැමිණෙන ඔබ වෙනුවෙන් දන්සල් එතන සංඝා විවිධ ලංකාවේ තියෙන විවිධ ආහාර මාධ්‍ය ඇතුළේ තියෙන සියලුම ආහාර පාන වලින් සංඝා තියෙනවා. ඒ වගේම සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් සියලුම දේවල් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන්ම රාත්‍රියේ දවසක් ගත කරන්න වෙනවා. ඉතින් ගත කරන්න වෙනවා අනිවාර්යෙන්ම බිම වාඩි වෙන්න ඉතිකොල ගැලක් ඒ වගේම පොඩි බිස්කට් එකක් වතුර නම් මෙහෙ ඔයගොල්ලෝ සියලුම දෙනාට තියෙනවා. මොකද සෞම්‍ය දේශගුණයක් තිබුණට නුවරට වහින්න ඉඩ කඩ තියෙනවා. ඉතින් පැමිණෙන ඕගොල්ලෝ හැමෝම හිස් වැසුමක් ඒ වගේම ඉටිකොල වලින් සාදලා තියෙන වැහි ආවරණ කබායක් කුඩයක් අරගෙන එන්න. ඉතින් කියන්න බෑ ඉදිරි දවස්වල කාලගුණය කොහොම වෙයිද කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ එනකොට ගොඩාක් ලොකුවට බෑග් අරගෙන එන්න එපා. ඉතින් බෑග් වල අනවශ්‍ය දේවල් අරගෙන ආපුවම ඒවා ආරක්ෂා කරගන්න විදිහක් නැහැ. මොකද ගොඩක් දෙනෙක්ගේ බෑග් ආරක්ෂා කරන ස්ථානවල ගාල් කරලා තියෙනකොට ඒ දේවල් ගොඩ ගැහිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් අපේ බෑග් අපිට පරිස්සම් කරගන්න බැරි වුණා. ඉතින් දළදා වහන්සේ වඳින්න එනවා නම් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දේවල් පමණක් අරගෙන ලොකු බෑග් අරගෙන එන්න එපා. පුළුවන් නම් ගොඩක් හොඳයි ඇඳගෙන එන සුදු ඇඳුමෙන්ම ඔයගොල්ලෝ වන්දනාමාන කරගන්න එකතු වෙනවා නම්. මොකද ඇඳුම් මාරු කරගන්න එතකොට ඒ ගේන ඇඳුම් තව බෑග් එකේ දාලා තියෙනකොට මේවා නැති වෙන්න පුළුවන්. මොකද අපේ බෑග් අන්තිමේදී එනකොට අපේ කුඩයක් අපි වාඩි වෙන්න කෙනෙක් අර අකුලන පුටුවක් මේ දේවල් නැති වුණා. මොකද දළදා වහන්සේ වඳින්න එන්නේ සද්දා සිතින්. ඒ වුණත් මේ අතර හොරු ඉන්නවා. ඉතින් කමන්නේ ඒ නැති කෙනෙක් ගත්තු කෙනෙක්ට පින් දීලා අපි අපේ දේ ගැන හිතන්නේ නැතුව අපි ආවා. ඉතින් ගොඩාක් ජනතාව ඇවිල්ලා හිටියා නුවරට 17 වෙනිදා සවස ඒ කියන්නේ 18 වෙනිදා ප්‍රථමයෙන් දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ රාමු වලින් අපි හිටියේ වැව රවුමෙන් කිලෝමීටර් 5කට එහා ඩෙවොන් හෝටල් පරිශ්‍රයේ තමයි අපි මුලින්ම හිටියේ. ඊට පස්සේ රාත්‍රියේ ගත කරේ ඩෙවොන් හෝටලේ ඉදිරිපිට. ඊට පස්සේ එතන ඉඳලා එකපාරට උදෑසන සුනාමියක් ආවා වගේ කට්ටිය දුවගෙන යන්න ගියා. ඉතින් හිතා ගන්න බැරි මට ඒක හිටියේ තවත් කට්ටියක් හිටිය ඇවිල්ලා එයාලගේ බෑග් මට දීලා තිබ්බා. ඒවත් පරිස්සම් කරගෙන මට යන්න කිසිම දෙයක් කරගන්න බැරි වුණා. එයාලා වොෂ්රූම් ගිය අතරතුර තමයි පොලිමේ කට්ටිය දුවන්න ගත්තේ. ඉතින් කොහොම වුණත් එයාලගේ බෑග්වත් පරිස්සම් කරගෙන අවසානයේදී දළදා වහන්සේ වඳින්නනේ ආවේ කියලා හිතාගෙන එයාලත් එනකන් ඉඳලම අවසානයේදී පොලිමට ආයේ එකතු වෙලා ඉතින් දළදා වහන්සේ වන්දනාමාන කරන්න හැමෝමත් එක්ක පොලිමට එකතු වුණා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දළදා වහන්සේ වඳින්න එනවා නම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරනේ හිතේ අදිෂ්ඨානයේ ඉවසීම සද්ධාව නැත්තම් එන්න එපා. මොකද කොච්චර දුර කතර ගවාගෙන එන ගොඩක් අය ඉන්නවා. ඉතින් සමහර විට අපි ආවේ 17 වෙනිදා රෑ. ඉතින් 17 වෙනිදා රෑ ඇවිල්ලා අපි 18 වෙනිදා හවස තමයි හරියටම 5:05 අතර කාලය තුල තමයි අවසන් මොහොතේ තමයි දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකි වුණේ. අපි ඒත් හිතුවා අපිට වැඳ ගන්න බැරි වෙයි කියලා පහෝදා වඳින්න ඉඩ පස්තාව හැදෙයිද කියලා.
කෙසේ වෙතත් කොහොම හරි අපි ඉතින් කිසිම කටවැරදීමක් පවක් කරගත්තේ නැහැ. කොහොම හරි දෙවියන්ගේ පිටින් වන්දනාමාන කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් කියන්න ඕනේ දැන් දළදා වහන්සේ බලන්න එන ඕගොල්ලෝ හැමෝටම මෙතෙන් පටන් එන හැමෝටම මේ වීඩියෝ එක දාන්නේ ඒගොල්ලොන්ට බලා ගන්න ඕනේ හින්දා. මොකද ඇතුලේ වීඩියෝ කරන්න කිසිම දෙයක් අවස්ථාව නීතිගරුකව ලබා දුන්නේ නැති හින්දා ආවට සියලුම දේවල් තමයි ඕගොල්ලොන්ට මේ විදියට වීඩියෝ කරලා පොඩි යම් දැනුමක් ලබා ගන්න හරි ඊට පස්තාව වෙන් කරලා දෙන්න මන් තීරණය කරේ. විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් ආච්චිලා සීයලා වයසක අය ගොඩාක් අය ළමයි අරගත්තු අය ප්‍රෙග්නන්ට් අය ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඉතින් හැමෝම එක හා සමානව තමයි හිටියේ. ඒ ඔයගොල්ලන්ට පේනවා ඇති. වතුර බෝතලයක් ඕගොල්ලෝ අරන් ආවහම වතුර බොන්න අවශ්‍ය තැන්වල හොඳට තියෙනවා පානීය ජලය. ඒ කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙනවා නම් විශේෂයෙන් කියන්න ඕනේ කාන්තා පාර්ශ්වයේ අයට අත්කොට ඒ කියන්නේ කිහිලි පේන විදිහට ඔය නිරාවරණයේ විදිහට තියෙන ඇඳුම් වලට කිසිම අවසරයක් ලැබෙන්නේ නැහැ. දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන ආරක්ෂක මණ්ඩලයෙන්. ඒ වගේම පිරිමි පාර්ශ්වයටත් එහෙම තමයි. ගොඩක් දුරට මම හිතන්නේ සුදු පාට වලට අනිත් පාටත් අවුලක් නැහැ. ගොඩක් දුරට ඒ වගේ අර ඇඳුම් වල තියෙනවනේ ආරක්ෂක අංශයෙන් කියනවා විවිධ ඇඳුම් තියෙනවනේ ඔය එක වර්ග අන්නේ තොරම්බල් ඒවා ඒ වගේම ඔය විවිධ මාල වර්ග අරවා මේ වෙල්ලන් ඉන්න අයට එහෙම යන්න අවස්ථාව දෙන්නේ නැහැ කියලා තෙලවුස් කරලා කියනවා. ඉතින් ඒ ගැන කියන්න මතක් කරන්න මොකද දැන් ගොඩක් ජනතාව නුවරට එනවනේ. ඉතින් මේ වැවත් එක්ක අපි වැවරවුමේ තමයි හිටියේ. වැවරවුම කිලෝමීටර් මං හිතන්නේ 5කට එහා ඉඳන් අපි ආවේ ඇවිල්ලා. ඉතින් වැවරවුමේ අපි මේ විදිහට කට්ටිය හිටියා. ඉතින් චූටි විනාඩියකට පුංචි ප්‍රමාණයක් වගේ තමා ගියේ. ඉතින් ආරක්ෂක අංශේ ඉන්නවා අඩි 2න් 2කට වගේ. කිසිම කෙනෙක්ට පයින්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතරතුර අතරින් පතරින් එන අයත් හිටියා. තමන්ගේ පවුලේ අය ළඟට කරගත්තු අය. ඉතින් කොහොම වුණත් ඉතින් මේ පේන ඕගොල්ලන්ට පානීය ජල පහසුකම් ලබා දීලා තියෙනවා මහනුවර නගර සභාවේ. ඉතින් කිසිම ඔයගොල්ලන්ට ඒ වතුර වල වෙනසක් නැහැ. බොන්න පුළුවන්. ඒ අතරතුර වැව්වල ඉන්න වැවේ ඉන්න තාරාවොත් අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි යාලත් බල වැවේ සුන්දරත්වයත් බලාගෙන ඉතින් ඒ හරියේදී කිසිම අපිට මහන්සියක් කිසිම දෙයක් දැවුනේ නැහැ. ඇත්තටම අපි යන්නේ දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට කියන සද්ධාව නිසා. ඉතින් ඒ අතරතුර අපි පොලිමේ එකතු වෙලා සමපෝෂ වලින් අපිට ඕන අනුග්‍රහයක් ලැබුණා. සමපෝෂ දෙකක් දීලා තිබ්බා. ඇතුළේ දෙකක් තියෙනවා. ඉතින් ඒකත් කාලා හැමෝමත් එක්කම ඉතින් දල්ලා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට ලැබේවා කියන කෘතහලය සමගම බලාගෙන අපි හැමෝම ඉතින් මේ විදිහට පොලිමේ හිමීට යන්න ගත්තා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කරන්න එන ඕගොල්ලෝ බිම වාඩි වෙන්න ඉටි කොලයක් අනිවාර්යෙන් ගේන්න ඕනේ. එතකොට වතුර බෝතලයක් පුළුවන් නම් ප්‍රීමා පාන් එකක් බටර් එකක් එක්ක වගේ ගේන්න පොඩි තල. එතකොට ඔය බිස්කට් වර්ග මොකද සමහර විට දන්සල් වලින් කෑම හම්බෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒවා බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මොකද අපිට රාත්‍රිය ගත කරන්න වෙනවා පේමන්ට් එක. දැන් සැප පහසුවට AC වල හිටපු අය මෙට්ට වල හිටපු අය නේද ගෙවල් වල හිටපු අය මහා පාරේ පේමන්ට් එකේ තමයි හිටියේ. ගොඩාක් දුරට අර හඩ් එකක් හදලා තිබ්බා. ඒක සමහර අයට හම්බුණා සමහර අයට නෑ. දැන් ඇත්තටම අපි හිටියේ ඩෙවොන් හෝටල් පරිශ්‍රයේ පේමන්ට් එකේ අහල පහල ගෙවල් වල අය නම් අපිට එතන ළඟ හිටිය අය ලයිට් දාලා තිබ්බා. ඒ වගේම මේ ඩෙවොන් හෝටලේ මම හිතන්නේ ඒ අවට කට්ටියක් මම නම කියන්න දන්නේ නෑ. පොඩි කට්ටියත් එක්ක එකතු වෙලා අපිට රෑ කෝපි තේ ලබා දුන්න. බිස්කට් වර්ග ඉඟුරු බිස්කට් එතකොට මූන් කැවුම් ඇත්තටම මාර පිනක් ඒක. ඒ කියන්නේ අපිට රාත්‍රී කාලයේදී 10ට විතර අපිට එකක් හොයාගන්නවත් යනක් තිබ්බේ නැහැ ඇත්තටම කියනවා නම්. ඉතින් කොහොම හරි අපි ළඟටම ඇවිල්ලා ඉතින් එයාලට ගොඩාක් පින් ලැබෙන්න ඕනේ. ඒ අපිට ලබා දුන්නු ඒ සංග්‍රහය වෙනුවෙන්. ඉතින් නුවර ඉන්නේ ගොඩක් හොඳ මිනිස්සු. ඉතින් එයාලා ගොඩ දෙනෙක් හැම තැනම කට්ටිය එකතු වෙලා තරුණ කණ්ඩායම එකතු වෙලා ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි අන්තිමට ඉතින් ඔන්න වැවරවුමට ටික කිට්ටු කරලා පේනවා ඇති විශාල ජනතාවක් ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපි අර දළදා මාලිගාව පේන පරිශ්‍රයට යන්න ඕනේ අවසානයේ. ඉතින් හිතේ කුතුහලයත් එක්ක මේ විදිහට හැමෝම එකතු වෙලා ගියා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ
ගොඩක් අය වැවට කියලා ගහනවා දැක්කා පොලිතියෙන් අරව මේවා හැමදේම විසි කරනවා දැක්කා. එහෙම කරන්න එපා. එන්නේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ වැඳ ගන්න නම් ශ්‍රද්ධාව නැත්තම් නේද? කිසිම දෙයකින් අපිට පිනක් නෑ ආදරණීය අම්මේ තාත්තේ අයියක්කේ. ඉතින් අපි මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. කට හොදලා ඔහේ වැවට කියලා ගහනවා කාලා පොලිතියෙන් විසි කරනවා මම දැක්කා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන්නේ වැරදි. ඉතින් ඒ වුණත් කැතයි බීපු බීම බෝතලේ එහෙමම දාලා යනවා. ඊට පස්සේ නේද ඔන්න අපි දැන් දන්ත ධාතුන් වහන්සේ බලන්න තියෙන අර ඈතට පේන පඩිපෙළ ඉහළ ඉතින් ඒ කොටස හරියට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මෙතනින් එහාට වීඩියෝ කිරීමට අවසරයක් නම් ලැබෙන්නේ නැහැ. මෙතනටත් බෑ. මම සෙනග ටික ඉන්නේ හින්දා තමයි මම වීඩියෝ කරගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ ඔන්න අපි දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන මෙන්න මෙතනින් එක පරිශ්‍රයක් සහ අනිත් පරිශ්‍රයෙන් තමයි එළියට එන්න තියෙන්නේ හැමෝටම. ඉතින් මම දැන් වන්දනාමාන කරලා මාත් එක්ක ආපු මගේ නැන්ද එනකන් තමයි මම දැන් මේ වීඩියෝ කරගෙන ඉන්නේ. යාත් කොහෙන් හරි එනවා. අපි බලමු. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ පොලිසියට, ත්‍රිවිධ හමුදාවට, නගර සභාවට, ග්‍රාම සේවකය විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යතුමාට, අග්‍රාමාත්‍ය හරිනි මහත්මියට, ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කටයුත්තට බෙහෙවින් උදව් උපකාර කරලා කටයුතු කරන දේවඩනේ නිලමේතුමා වන ප්‍රදීප් නිලංග දෑලේ බණ්ඩාර මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ හැමෝම ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන බුදුන් ජීවමානව හා දැක්කනේ කියන බුද්ධාලම්බන ප්‍රීතියෙන්. ඉතින් මේ ඕගොල්ලොන්ට දැක ගන්න පුළුවන් මැලිබන් අනුග්‍රහයෙන් තේ ලබා දීමක් කරා. ඉතින් මම කිව්වා ලංකාවේ විශේෂ ආහාර සහ විවිධ සන්නාම යටතේ තියෙන ඒවෙන් අනුග්‍රහ ගොඩක් ලබා දීලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ බෑග් ලබා ගන්න පොලිමේ. ඉතින් බෑග් ගන්න ගොඩ දෙනෙක් හිටියා. අන්තිමේදී අපේ බෑග් වල තිබ්බ බඩුත් නැති වුණා. සද්දාව නැත්තම් හොරකම හිතේ තියෙනවා නම් ඉතින් එහෙම කරන්න එපා. තමන්ගේ දේ විතරක් ගන්න. ගෞතම මුනි සිරි දළදා දැක්ම 2025 ඓතිහාසික සෙන්කඩගල දළදා මාලිගා පරිශ්‍රයට පැමිණෙන හැම කෙනෙක්ටම, ඒ වගේම පැමිණෙන ඉන්න හැම කෙනෙක්ටම උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ආයෙත් මතක් කරනවා දන්ත ධාතුන් වහන්සේ ඕගොල්ලන්ට වන්දනාමාන කරගන්න අවස්ථාව සලසා දී තිබෙන්නේ 2025 අප්‍රේල් මාස 18 වන දින සවස 3 සිට 5:30 දක්වාත්, ඒ වගේම අප්‍රේල් මාස 19 වන දින සිට අප්‍රේල් මාස 27 වන දින දක්වා දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට ඕගොල්ලොන්ට ඊට පස්සාව සලසා දී තිබෙනවා. ඉතින් ලංකාවාසී සීලූම බෞද්ධ ජනයාට උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ දැක බලා ගැනීමට ඊට පස්තාව සැලසේවා. බුදුන් ජීවමානව හා දැක්කා සමානව දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකි වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.